සුබ දවසක්. මම මේ අත දිහා බලාගෙන කල්පනා කරේ මේ අතේ ෆින්ගර් ප්‍රින්ට් එක තියෙනව නේද? මේක එකිනෙක කෙනාට වෙනස්නේ. ඔයාට වෙන එකක්, මට තව එකක්. අපි තව 100ක් ගත්තොත් 100 දෙනාගේ 100 විදිහ. ඉතින් එකිනෙකාට වෙනස් වෙන මේ ෆින්ගර් ප්‍රින්ට් එක අපිට බැරිද මේ ෆින්ගර් ප්‍රින්ට් එක වගේ වෙන්න? යුනික් වෙන්න. ලෝකේ ඔයා වගේ වෙන කවුරුත් නැහැ. ඔයා වෙන කයව කොපි කරන්නේ නැහැ. ඔයා විශේෂ පුද්ගලයෙක්. ඔයා වගේ එක්කෙනයි. හිතවතුනි, අපි මේ ලෝකේ ජීවත් වෙනකොට ගොඩ නගා ගන්න ඕනේ පෞරුෂය. මම වගේ එක්කෙනයි. මම වෙන කවවත් කොපි කරන්නේ නැහැ. මම මගේ තුලින් ගොඩ නැගෙනවා අලුත් මිනිස්සෙක්, අලුත් ආකල්ප ටිකක් සමාජයේ ලස්සන කරන්න, මිනිස්සුන්ගේ හිත ලස්සන කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් මට. මම යුනික් වුණාම, මම විශේෂ කෙනෙක් වුණාම ඔයා හිතන්න එපා මම අරයා වගේ වෙන්න ඕනේ, මම මෙයා වගේ වෙන්න ඕනේ, කවුරුත් වගේ වෙන්න ඕනේ නෑ. ඔයා වෙන්න. තමන් අඳුර ගන්න ඉස්සෙල්ලා තමන්ව මගේ පුළුවන්කම් කොච්චරක්ද, මට කරන්න පුළුවන් දේවල් මොනවද, ඒ දේවල් වලට උත්සාහ කරන්න. ඔයා ජීවිතේ දිනන්න හදන කෙනෙක්. ඒ නිසා වෙන කාවවත් ඔයා කොපි කරන්න ඕනේ නැහැ. ඔයාගේම පෞරුෂයක් ගොඩනගා ගන්න. ඔයා විශේෂ මිනිසෙක් වෙන්න ඕනේ. ඔයා විශේෂ පුද්ගලයෙක් විදිහට සමාජයට, ලෝකයට ඔයාගෙන් කරන්න පුළුවන් සේවය කරන්න. මිනිහෙක් වුණාම හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න ඕනේ නැහැ. හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න ඕනේ නැහැ. මොකද හැම දෙයක්ම පිරිසිදු කරන්න, හැම දෙයකටම උත්තර දෙන්න ඔයා මේ මිනිස්සෙක්, සබන් කැල්ලක් නෙමෙයිනේ. හැම දෙයක්ම පිරිසිදු කරන. ඉතින් ජීවිතේට එනවා ප්‍රශ්න, ජීවිතේට එනවා අභියෝග. ඔයා ජීවිතේට එන අභියෝග, ජීවිතේට එන ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන මිනිසෙක් වෙන්න ඕනේ. ඔයාගේ ෆින්ගර් ප්‍රින්ට් එක යුනික් වගේ, ඔයාට විශේෂ එකක් වගේ, ලෝකෙම ඔයාට විතරක් විශේෂ ෆින්ගර් ප්‍රින්ට් එකක් තියෙනවා වගේ විශේෂ මිනිසෙක් වෙන්න. ලෝකේ කතා හදන, ලෝකේ ඔයා දිහා බලාගෙන ගොඩක් දේවල් කියන මිනිස්සු හැමෝටම ඔයා උත්තර දෙන්න යන්න ඕනේ නැහැ. පිළිතුරු බඳින්න යන්න ඕනේ නැහැ. මොකද ඔයා විශේෂ පුද්ගලයෙක් නිසා. මිනිස්සු ඕන තරම් ඔයාට මඩ ගහයි, ගල් ගහයි, එක එක දේවල් කියයි. නමුත් ඔයාගේ ෆින්ගර් ප්‍රින්ට් එක වගේ වෙන්න. වෙනස් මිනිසෙක් වෙන්න. වෙනස් කෙනෙක් විදිහට ලෝකය දකින්න, ලෝකය දිනන්න උත්සාහ කරන්න. වෙනස් විදිහට හිතපු මිනිස්සු තමයි මේ ලෝකේ ලොකු වෙනසක් කරලා තියෙන්නේ. මේ ලෝකේ විශේෂ විදිහට දැකපු මිනිස්සු තමයි ලෝකෙ වෙනස් කරන්නේ. එහෙනම් ඔයා හැමෝම හිතන විදිහට හිතන්න එපා. විශේෂ කෙනෙක් වෙන ඔයා විශේෂ විදිහට හිතන්න. වෙනස් විදිහට හිතන්න. පින්නතුනේ, භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙම මිනිස්සු අතර විශේෂ පුද්ගලයෙක්. ඇයි? උන්වහන්සේගේ දර්ශනය වෙනස්, උන්වහන්සේගේ චින්තනය වෙනස්. උන්වහන්සේ මේ ලෝකෙ වෙනස්ම විදිහකට, වෙනස්ම කෝණයකට දැකපු කෙනෙක්. ඒ නිසා උන්වහන්සේගේ ශාසනය වෙනමම ශාසනයක්. උන්වහන්සේ යුනික් ආයිකන් එකක්. ඇයි ඔයාට බැරි මේ ලෝකේ වෙනස්ම පුද්ගලයෙක් වෙන්න? පින්නතුනේ, ඔබ උත්සාහ කරන්න අනුන්ව කොපි කරන්න. මම අරයා වගේ වෙනවා, මම මගේ බොස් වගේ වෙනවා, මගේ හීරෝ තමයි මෙයා. වෙන කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඔයාව ඔයාගේ හීරෝ කරගන්න. ඔයාට සාර්ථක මිනිසෙක් විදිහට මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්. මිය ගියපු දවසටත් මිනිස්සු කතා කරනවා මෙයා විශේෂ පුද්ගලයෙක් කියලා. ඔයා වෙනස් පුද්ගලයෙක් කියලා. එහෙනම් ඒ වෙනසයි ඔයා උදා කරගන්න ඕනේ. ඉතින් තෙරුවන් සරණයි. අපි ආයි දවසක හමු වෙලා ලස්සන මාතෘකාවක් ගැන කතා කරමු. එතකන් ඔයා විශේෂ පුද්ගලයෙක් වෙන්න.